හරි අයිබෝවන් එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් උනාදත් මම ඔයාලට වැදගත් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඔයාලා පන්සලකට ගියාම වඳින පිළිවෙලක් තියෙනව නේද? ඉස්සෙල්ලාම කොහොමද කරන්නේ? ඉස්සෙල්ලාම යනවා චෛත්‍ය රාජානන් වහන්සේ ළඟට. ඊට පස්සේ යනවා බෝධීන් වහන්සේ ළඟට. ඊට පස්සේ යනවා විහාරෙකට. එහෙම නැත්නම් පිළිම වහන්සේ වඳින්න. ඔයාලට හිතලා නැද්ද කෝවිලකත් මොන හරි පිළිවෙලක් ඇති නේද කියලා? කෝවිලකත් කුටි ගණනාවක් තියෙනවා. දැන් ගණනාවක් තියෙන. ඒතර ඔයාලට හිතලා නැද්ද මේ කෝවිලකත් දෙවියෝ වඳින පිළිවෙලක් මොකක් කර තියෙන්න ඕනි කියලා. තියෙනවනේ රයිට්. අද මම කියලා දෙන්නේ ශිව දෙවියන්ගේ කෝවිලකට ගියොත් කොහොමද වඳින්නේ කියලා. දැන් මොකද මම මේ වීඩියෝ එක දාන්නේ ශිවරාත්‍රිය දවස් දෙකකට කලින්. එතකොට දැන් ශිවරාත්‍රිය දවසේ ගොඩක් අය ශිව දෙවියන් වඳින කෝවිල යනවානේ. අන්න එතකොට ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මේ වීඩියෝ එක. රයිට්. අද මම මේ කියලා දෙන්නේ නම් ඔයාලට ශිව දෙවියන්ගේ කෝවිලකට ගියාම වඳින පිළිවෙල. හරිද? ඉස්සෙල්ලම ශිව දෙවියන්ගේ කෝවිලකට යද්දිම අපිට හම්බෙනවා කාවද? ගණ දෙවියන්. ශිව දෙවියන් කෝවිලකට නෙමෙයි කාගේ කෝවිලකට ගියත් අපිට යන තැනම හම්බෙනවා ගණ දෙවියන්. අපි ඉස්සෙල්ලම වදින්න ඕනේ එහෙනම් කාටද? ගණ දෙවියන්ට. ඒකට හේතුව තමයි දැන් බෞද්ධ අපි කාට වැන්දත් ඉස්සෙල්ලම වදින්නේ කාටද? බුදුහාමුදුරන්ට. ඒ වගේ තමයි Hindu ආගමේදී අපි කාට වැන්දත් ඉස්සෙල්ලම වදින්නේ ගණ දෙවියන්ට. ඒක නීතියක්. මොකද ගණ දෙවියෝ තමයි ප්‍රථම පූජ්‍ය දෙවියන්. එහෙම නැත්නම් කාට පූජාව තිබ්බත් ඒක ප්‍රථමයෙන්ම පූජාව ලබන්න සුදුසු කෙනා තමයි ගණ දෙවියෝ. ඒක ශිව දෙවියන් විසින් පනවපු නීතිය. ඒ නිසා අපි කාට වෙන්දත් ඉස්සෙල්ලා ගණ දෙවියන් වැඳලා ඉන්න ඕනේ. සහ අනිත් එක තමයි තව විශ්වාසයක් තියෙනවා අපි ඉස්සෙල්ලා ගණ දෙවියන් වැඳලා පටන් ගත්තාම පූජාවක්. ඒ පූජාවේදී අපි ඒ කියන්නේ වෙන දෙවි කෙනෙකුට පූජාවක් කරද්දී ඉස්සෙල්ලා ගණ දෙවියන් වැඳලා පටන් ගත්තොත් එහෙම අපි අතින් අර පූජාවේදී යම්කිසි අඩුපාඩුවක් වුණත් ගණ දෙවියන් විසින් ඒව නිවැරදි කරනවලු අපිට අඩුපාඩුවක් නොවෙන්න. තේරුණාද? ඒ නිසා අපි ඉස්සෙල්ලා ගණ දෙවියන්ට වදිනවා. ඊට පස්සේ අපි යන්න ඕනේ කතරගම දෙවියෝ. එහෙම නැත්නම් මුරුගන් දෙවියෝ ළඟට. ගිහිල්ලා මුරුගන් දෙවියන්ට නමස්කාර කරනවා. ඊට පස්සේ අපි යනවා දේවී හම්බෙන්න. එහෙම නැත්නම් දේවමෑණියෝ හම්බෙන්න. දේවමෑණියෝ කියලා කියන්නේ පාර්වතී මෑණියන්ට. හරිද? දැන් ශිව දෙවියන්ගේ කෝවිලේ පාර්වතී මෑණියන්ගේ කුටියට අපි යනවා. පාර්වතී මෑණියෝ විදිහට එහෙම නැත්නම් පාර්වතී මෑණියන්ගේ වෙනත් ස්වරූපයක් විදිහට හෝ කොහොම හරි ඒ කෝවිලේ අනිවාර්යයෙන්ම දේවමෑණියන්ගේ ස්වරූපයක් ඉන්නවා. හරිද? අන්නේ ස්වරූපය ළඟට කාලිමෑණියෝ වෙන්න පුළුවන්, මාරියම්මන් මෑණියෝ වෙන්න පුළුවන්. කොහොම හරි ඒ ශිවන් කෝවිලේ තියෙන දේවමෑණියන්ගේ ස්වරූපය ළඟට අපි යන්න ඕනේ. මොකද ස්වාමියා හම්බෙන්න කලින් අපි බිරිඳව හම්බෙලා තමයි යම්කිසි ඉල්ලීමක් ඉල්ලන්නේ. හරි? මෑණියෝ ළඟට ගිහිල්ලා මෑණියන්ට වැඳලා දේවමෑණියන්ට කියන්න ඕනේ අපි ශිව දෙවියන්ට වඳින්න ආවේ මෙන්න මේ වගේ කාරණයකට ආවේ. ඒකට උපකාර කරන්න කියලා. ඊට පස්සේ ඔන්න දේවමෑණියෝ වැඳා. දැන් අපි මුලින්ම ගන්න දෙවියෝ වැඳා. ඊට පස්සේ කතරගම දෙවියෝ වැඳා. ඊට පස්සේ පාර්වතී මෑණියන්ට වැඳා. දැන් අපි යන්නේ ශිව දෙවියෝ ඉන්න ප්‍රධාන කුටියට. අපි ගිය ගමන්ම ශිව දෙවියන්ට කොහොම ඉස්සරහට පැනලා දෙක් කළා වඳින්නේ නැහැ. හරිද? ශිව දෙවියන්ගේ කෝවිලක ශිව දෙවියෝ ඉස්සරහෙන් අනිවාර්යෙන්ම ඉන්නවා. කවුද ඉන්නේ? ගවයෙක් ඉන්නවා. ඔයාලා දැකලා ඇති. ඒ වෙන කවුරුත් නෙමෙයි ශිව දෙවියන්ගේ වාහනේ. එහෙම නැත්නම් ශිව දෙවියන්ගේ ප්‍රධානම ප්‍රතිමතෙක් වෙන නන්දි දෙවියන්. මම අර ශිවරාත්‍රි වීඩියෝ එකෙත් කිව්වනේ ශිවරාත්‍රි පූජාවට කලින් අපි නන්දි දෙවියන්ගෙන් අවසර ගන්න ඕනේ ශිව දෙවියෝ වඳින්න. ඒ වගේ තමයි කෝවිලට ගිහිල්ලා ශිව දෙවියෝ වඳින්න කලින් අපි නන්දි දෙවියන්ගෙන් අවසර ගන්න ඕනේ. අපි ආවි ශිව දෙවියෝ වඳින්න සහ මට ඒකට අවසර දෙන්න කියලා අපි අවසර ගන්න ඕනේ. අරගෙන තමයි ශිව දෙවියෝ වඳින්නේ. සහ තව දෙයක් තමයි විශ්වාසයක් තියෙනවා නන්දි දෙවියන් විසින් අපේ පණිවිඩය ගිහිල්ලා ශිව දෙවියන්ට කියනවා කියලා. ඉතින් ඇතම් Hindu අය කෙලින්ම ශිව දෙවියන්ගෙන් ඉල්ලීමක් ඉල්ලන්නේ අර නන්දි දෙවියන්ගේ කනට කරලා කියනවා මෙන්න මම මේ වගේ දෙයක් ඉල්ලන්න ආවේ මට ඒ උදව් ඉල්ලලා දෙන්න කියලා. එහෙම ඔයාලට පුළුවන් ඕනනම් නන්දි දෙවියන්ගේ කනට කරලා කියන්න. කනට කරලා නොකියුවත් නන්දි දෙවියන් ඉස්සරහා වැඳගෙන ප්‍රාර්ථනාව කියන්න හෝ මේ වඳින්න පුළුවන්. අනිවාර්යෙන් එයාගෙන් අවසර ඉල්ලන්න ඕනේ මට ශිව දෙවියෝ වඳින්න අවසර දෙන්න කියලා. ඊට පස්සේ අපි යනවා ශිව දෙවියෝ වඳින්න. හරිද? එතකොට මේක තමයි වැදගත්ම දේ. ඔයාලා මතක තියාගන්න ඕනේ කිසිම කෝවිලකදී අපි S2 වහගෙන දෙවියෝ වඳින්නේ නැහැ. හරිද? කිසිම කෝවිලකදී අපි S2 වහගෙන දෙවියෝ වඳින්නේ නැහැ. ඒකට හේතුව දැන් ඔයාලා දැකලා තියෙනවා කෝවිලකදී නිකම්ම දේව පිළිම තියෙන්නේ. අපි ඒකට මල් සහ විවිධාකාර දේවල් එකතු කරලා මාර විදිහට අලංකාර කරලා තියෙන්නේ කෝවිලේ පිළිම. අපි ඇයි මේ කෝවිලේ පිළිම අලංකාර කරන්නේ? දෙවියෝ කියලා දෙන දේම අලංකාර කරන්න කියලා නැහැ. ඇයි අලංකාර කරන්නේ? අපේ S2 පිනවීම සඳහා. එහෙම නැත්නම් දෙවියෝ දැක්කහම දෙවියන් ගැන භක්තියක්, ප්‍රීතියක්, හිතේ ආදරයක් ඇති වෙන තමයි අපි මේ පිළිම අලංකාර කරන්නේ. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම ඒ පිළිමේ අලංකාරය අපි විඳින්න ඕනේ. හරිද? ඒ නිසා කිසිම වෙලාවක අපි S වහගෙන කෝවිලකදී දෙවියෝ වඳින්නේ නැහැ. අනිවාර්යෙන්ම මොකක් හරි ප්‍රාර්ථනාවක් කරනවා නම් ඔයාලා පුරුදු වෙලා ඉන්න S වහගෙන ඉන්න නම් ඒ ප්‍රාර්ථනාව කරන වෙලාවට S වහගත්තට කමක් නැහැ. නමුත් දෙවියන් නමස්කාර කරද්දී කිසිම වෙලාවක අපි
S2 වහගෙන දෙවියන් නමස්කාර කරන්න ඒකත් මතක තියාගන්න. ඊට පස්සේ අපිට කෝවිලෙන් දෙනවා විභූති. ඔයාලා දැකලා ඉතින් අපි ඒවට කියනවා තිරුණීර් කියලා. තිරුණීර් දෙනකොට එහෙම නැත්නම් විභූති දෙනකොට අත් දෙකම අල්ලලා තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ එක අතක් මත එක අතක් තියලා අත් දෙකම ඉස්සරහට දික් කරලා තමයි තිරුණීර් ගන්න ඕනේ. එහෙම නැතුව තනි අතින් විභූති අරගෙන ගාගන්නේ නැහැ. හරිද? ස්වාමී අපේ අතට විභූති දෙනකොට අත් දෙකින්ම තමයි ගන්න ඕනේ ෂෝන් කෝවිලක. හැම කෝවිලකදී මෙහෙමයි. මම මේ ප්‍රධාන වශයෙන් කිව්වේ මම ශිවදිවෙන් කෝවිලකට ගියාම වදින හැටි උගන්වන්න නිසා. right. ඊට පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම එන්න කලින් එකපාරක් හරි දෙවියන්ට ඔළුවට උඩින් අත් දෙක උස්සලා නමස්කාර කරන්න ඕනේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් වදින්නේ පපුවේ ගානට හරි ඔළුවේ ගානට හරි අත් දෙක තියාගෙන ඔළුවටත් උඩින් අත් දෙක උස්සලා දෙවියන්ට එකපාරක් හරි අපි නමස්කාර කරලා එන්න ඕනේ. හරිද? විශේෂයෙන්ම දෙවියන්ට පහන් ආලෝකය පූජා කරන වෙලාවට හරි නැත්නම් කෝවිලේ කපුරු ආලෝක පූජා කරන වෙලාවට ස්වාමී අන්නේ වෙලාවට අනිවාර්යයෙන්ම අත් දෙක උස්සලා වඳින්න. මොකද අපි දෙවියන් වඳින්න නැතින්ට යන. එතකොට දෙවියන්ට සුසු ගෞරවය දෙන්න ඕන. හරිද? ඔන්න ඕක තමයි ශිව දෙවියන්ගේ කෝවිලකට ගිහිල්ලා වඳින පිළිවෙල. හරිද? ඔයාලා තව මොනවා ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. සහ මේ තව දෙයක් මම හිතුවේ channel එකේ ශිවරාත්‍රි වීඩියෝ දෙක දානවා කියලා විතරයි. නමුත් මට හිතුණා මේ වීඩියෝ එකක් දාන්න ඕනේ මේ හදිස්සියේ ශිව දෙවියන් කෝවිලකට යන කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මම දිගටම මෙහෙම වීඩියෝ දාන එක හොඳයි කියලා හිතනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද මම channel එක නවත්තලා තිබුණේ. හිතුවට වැඩිය ප්‍රතිචාර හම්බුණා කලින් වීඩියෝ දෙකට. ඉතින් මට හිතුණා ආයෙත් වීඩියෝ දාන්න ඕනේ කියලා. ඔයාලගේ අදහස් කොහොමද? මම වීඩියෝ දැම්මොත් දිගටම බලනවද කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාගේ කෝවිල් යන යාළුවෙක් ඉන්නවා නම් ඒ යාළුවටත් මේ link එක share කරගෙන වීඩියෝ එකට අනිවාර්යෙන් like එකක් දාගෙන යන්න. ඉතින් ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බලුවට. සහ ඔයාලා හැමෝටම ශුභ දිනයක් පිට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.